கல்வி அமைச்சர் ஹரணி அமரசூரியவிற்கு எதிராக எதிர்க்கட்சிகளால் கொண்டு வரப்பட்ட நம்பிக்கையில்லா பிரேரணையை எதிர்வரும் 22ஆம் 23ஆம் ஆகிய தேதிகளில் விவாதத்திற்கு எடுத்துக்கொள்ள ஆளும் கட்சி தயாராக உள்ளதாக அமைச்சர் வைத்தியர் நலிந்த ஜெயதிස இன்று பாராளுமன்றத்தில் தெரிவித்துள்ளார். මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැතියි. දැන් විපක්ෂය විශ්වාස භංගයක් අත්සන් කළේ අගමැතිතුමියට විරුද්ධව. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි අගමැතිතුමිය අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට එතුමගේ අමාත්‍යාංශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරපු නිසා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව තමයි මේ විශ්වාස භංගය එන්නේ. ආණ්ඩුවක් හැටියට අපි ලෑස්ති එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඒ විශ්වාස භංග විවාදයට අරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පැහැදිලි පිටුර ලබා දෙන්න. යම් හේකින් විපක්ෂය ඒ විශ්වාස භංගය සඳහා ඒ දින දෙකේ විවාදය භාවිතා කරන්නේ නැත්නම් විශ්වාස භංගය ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ විවාදය බ්‍රහස්පති සිකුරාදා ගන්නේ නැත්නම් 22 අපි ආණ්ඩු පක්ෂය හැටියට බ්‍රහස්පතින්දා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ඉල්ලා හිටනවා. එදා දවස පුරාම විවාදය කරන්න ලෑස්ති. එපමණක් නෙවෙයි සිකුරාදා තිබෙන්නේ අපිට විශ්වවිද්‍යාල පනත සංශෝධන සම්බන්ධ විවාදයක්. එතකොට බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් විවාද කරන්න සූදානම්. විපක්ෂය ඒ දවස් දෙක විශ්වාස භංගයට ගත්තේ නැතත් අපි ලෑස්ති ඒ දවස් දෙක සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ විවාදය පවත්වන්න.